හායි කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ අපි මේ වෙනකොට බලමින් ඉන්න ටෝකියෝ ගුල් ඇනිමි කතා මාලාවේ පළවෙනි සීසන් එකේ 3 වෙනි එපිසෝඩ් එකත් අරගෙන. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එකත් subscribe කරන්න. ඒ වගේම අපේ මේ වීඩියෝ ගැන ඔයාලට හිතෙන අදහස් වගේම අපි ඉස්සරහට ගේන්න ඕන ඇනිමි සීරීස් වල නමුත් පහලින් කමෙන්ට් කරලා අපිට උදව්වක් කරන්නත් ආමතක කරන්න එපා. එහෙමනම් ඉතින් අපි යමු අද එපිසෝඩ් එක බලන්න. අද එපිසෝඩ් එක පටන් ගන්නේ යමුරු කියලා කෙනෙක්ව හොයාගෙන පළවෙනි එපිසෝඩ් එකේදී රීස් එක්ක සටන් කරපු ජේසන් කියන ගුල් එන දර්ශනයකින්. එයා මේ යමුරිට කියනවා ඔයා මට කලින් හදලා දුන්නා වගේ තව උපකරණයක් හදලා දෙන්න. ඒක හදන්න පටන් ගන්න කියලා. මේ ජේසන් කියන්නේ කොච්චර දරුණු කෙනෙක්ද කිව්වොත් යමුරි ජේසන් එනකොට එයාගේ බිරිඳවයි දුවවයි හංගනවා. ඒ වගේම තමයි මේ යමුරු කියන්නේ ගුල් කෙනෙක්. කලින් එපිසෝඩ් එකේ අවසානයේට මාදු ඇක්ව ගොඩ නැගිල්ලේ තිබිලා හම්බ වුණු අර උපකරණය. අන්නේ උපකරණය හදලා තියෙන්නේ මේ යමුරු කියන කෙනා. ඒ වගේ එකක් නැවත හදාගන්න තමයි ජේසන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතනින් කට් කළා ඊළඟට අපිට පෙන්වන්නේ කණිකිව. අර වයසක ගුල්. එයාගේ නම යොෂිමුරා. යොෂිමුරා එමන් නැත්තම් මම මැනේජර් කියලා කියන්නම්කෝ. ඉතින් මේ මැනේජර් කෝපි හදන විදිය කණිකිට කියලා දෙනවා. මේ අන්තේකු කියලා කියන්නේ විසිවෙන වීදියේ තියෙන ගුල්ලගේ මවුලස්ථානයේ වගේම සාමාන්‍ය මිනිස්සු නිතර එන යන කැෆේ එකක්. සාමාන්‍යයෙන් අනිත් ගුල්ලා මිනිස්සුන්ව දකින්නේ කෑම විදියට වුණාට අන්තේකු වල අය ටිකක් වෙනස්. ඒ අය පුළුවන් තරම් හොඳින් මිනිස්සුත් එක්ක වැඩ කටයුතු කරනවා. අන්තේකු වල ඉන්නවා කියන්නේ කණකිට සිද්ධ වෙනවා මේ කැෆේ එකේ වැඩ කරන්න. කොහොම හරි ඉතින් එදා සිදුවෙන සිදුවීමට හිදෙත් මුහුණ දුන්නනේ. ඒ වුණාට එතනින්ද මොනවද උනේ කියලා හිදේ දන්නේ නැති නිසා ටෝකා හිදේට කියලා තියෙන්නේ. හිදේ නිෂේකේ කණගේ ගමන යන ගමන් ඉන්නකොට එයාලා අනුතුරකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ එතනින් යන ගමන් ඉඳපු ටෝකා එක දැකලා එයාලව බේරගත්තා කියලයි. හිදේ කණගෙට සමුදීලා කැෆේ එකෙන් ගියාම ටෝකා කණගෙට කියනවා ඔයා කොයිම වෙලාවකවත් හිදේට ඔයා දැන් ගුල් කෙනෙක් කියලා දැනගන්න තියන්න එපා. නිකන් හරි ඔයා කවුද කියලා දැනගත්තොත් මම මරන්නේ තමුසෙව නෙමෙයි එයාව කියලා ටෝකා තර්ජනය කරනවා. මේ වෙලාවේ මේ කැෆේ එකට යමුරිගේ බිරිඳ යකෝ සහ එයාගේ පුංචි දුව හිනමියනවා. ඉතින් අර ජේසන්ට ගුල්ල කොච්චර බයද කිව්වොත් යමුරු මේ දෙන්නගේ ආරක්ෂාවට තමයි අන්තේකු වලට මේ දෙන්නව එවලා තියෙන්නේ. පුංචි හිනමිනම් මේ වෙනකොට ගොඩක් දුකෙන් ඉන්නේ. මොකද එයාට එයාගේ තාත්තව අතහැරලා තමයි මෙහෙට එන්න සිද්ධ වුනේ. ටෝකා මේ දෙන්නව ඇතුළට ගන්නවා. ඒ දෙන්න කැෆේ එක ඇතුළට ගියාම ටෝකා කණකිට කියනවා ඒ දෙන්න ටික දවසක් අපිත් එක්ක ඉඳී අපි යාළුව බලා ගන්න ඕනේ කියලා. කණකි ඒ අය කවුද කියලා ඇහුවා ටෝකා කණකිට ලොකු දෙයක් කියන්නේ යන්නේ නැහැ. ඒ වෙනුවට ටෝකා කණකින් අහනවා මැනේජර් ඔයාට බෑග් කාර්යෝ ගැන කිව්වද කියලා. මේ බෑග් කාර්යෝ කියලා ටෝකා හඳුන්වන්නේ CCG එක විසින් ගුල්ල වහන් කරන්න එවපු හන්ටර්ස්ලව හරියටම කිව්වොත් මාදොසා ආමෝන් වගේ අය. මේ අය හැම වෙලාවෙම ලොකු බෑග් එකක් අතේ තියන් ඉන්නවා. ඒ බෑග් එකෙත් විශේෂත්වයක් තියෙනවා. ඒ අය කෙලවල ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මේ අතරේ ගුල්ලට විරුද්ධව ක්‍රියා කරන CCG එකේ රැස්වීමක් ගන්නවා දෙවන ඩිවිෂන් එකේ ප්‍රධානියා ඉත්සුගී මරුදුගේ ප්‍රධානත්වයෙන්. මේ රැස්වීමේදී මේ අය අනුමාන කරනවා ඉදිරියේදී ගුල්ල සහ මිනිසුන් අතර යුද්ධයක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ආමෝන් මේ රැස්වීමේදී කරුණු ඉදිරිපත් කරනවා. එයාලට සාක්ෂි ලැබුණා 20 වෙනි වීදියේ කෑදර කන්න සහ 13 වෙනි වීදියේ ජේසන් ඇක්වා බිල්ඩින් එකේදී මුණ ගැහිලා තියෙනවා කියලා. ඒ ස්ථානයේ තිබිලා සාක්ෂි විදියට හඳුනා නොගත් ලෝහයකින් හදපු මේ උපකරණය හොයාගත්තා. තාමත් අපි මේ ජේසන්ගේ අරමුණ දන්නේ නැහැ. කොහොම නමුත් කෑදර කන්න සහ ජේසන්ගේ මුණ ගැහිමෙන් පස්සේ 20 වෙනි වීදියේ කරදරයක් වෙලා ඉඳපු කෑදර කන්නගේ පහර දීම් වල යම්කිසි සැලකිය යුතු අඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මේ දේවල් අහන ඉට්සුගේ තීරණය කරනවා මාදවයි ආමෝන්වයි නිල වශයෙන් 20 වෙනි වීදියේ පරීක්ෂණ කටයුතු වලට අනුයුක්ත කරන්න. අවසාන වශයෙන් මේ රැස්වීමේදී කියනවා අපේ එකම අරමුණ මනුෂ්‍යත්වයේ ආරක්ෂා කරන්නයි. අපි මේ ටෝකියෝ නගරෙන් ගුල්ලව අතුගාලා දාන්න ඕනේ කියලා රැස්වීම අවසන් කරනවා. රැස්වීම ඉවර වෙලා යන අතරමඟදී මාදෝ ආමෝන්ට කියනවා අපිට ඒක සාක්ෂියක් ලැබුණා. දැන් අපිට තියෙන්නේ අපි හොයාගත්ත නූල් පොට දිගේ ගිහින් හැම ගැටයක්ම ලෙහෙන එකයි කියලා. ඊළඟට අපිට ආයෙත් පෙන්වන්නේ අන්තේකු වල ඉන්න කණකිව. කණකිරි මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඕනේ නම් ඒ ඇත්ත එක්ක ඉන්නකොට සාමාන්‍ය විදියට ඉන්න ඕනේ.
මිනිස්සුන්ගේ ඉස්සරහදී මිනිස්සු කන දේවල් කන්න බොන්න ඕනේ. මැනේජර් කනකිට කියලා දෙනවා. බොරුවට මිනිස්සු කන දේවල් කනවා වගේ රඟපාන විදිය. ඔයාලා දැන්ටමත් දන්නවා අන්තේකු යන්නේ වෙනස් ගුල්ලා ඉන්න සංවිධානයක්. අන්තේකු වලින් මිනී නොමරන, ඒ කියන්නේ මිනී මරන්න අකමැති ගුල්ලට කෑම සපයනවා. ඔව්. කතාව පටන් ගද්දී අපි ගුල්ලව දැක්කේ හැම වෙලාවම මිනිස්සුන්ව මරාගෙන කන අමනුෂ්‍ය සත්ව කොට්ටාසයක් විදියට. ඒත් දැන් අපිට වගේම කනකිටත් තේරෙනවා මිනිස්සු අතර මස් මාංශ නොකන අය ඉන්නවා වගේ මේ ගුල්ලා අතරත් මිනී නොමරන, මිනී මරන්න අකමැති අය ඉන්නවා. අන්න ඒ වගේ අයට කෑම සපයන්නේ මේ අන්තේකු සංවිධානයෙන්. ඒත් ඒ කොහොමද? කනකි යෝමෝ කියන කෙනත් එක්ක කන්දක් ළඟට එනවා. මෙතන පාරට එන කනකිට දකින්න ලැබෙන්නේ මලසිරුරක්. ඔව්. මේ මලසිරුරු මෙතෙන්ට ආවේ කොහොමද කියලා කිව්වොත් මේ වගේ සමහර ස්ථානවලට මිනිස්සු නිතර සියදිවි නසා ගන්න එනවලු. අන්න ඒ වගේ ස්ථානවලට ඇවිල්ලා සියදිවි නසා ගන්න මිනිස්සුන්ගේ සිරුරු තමයි මේ අය එකතු කරගෙන ගිහින් මිනී නොමරන ගුල්ලට ආහාර විදියට සපයන්නේ. මේ අතරේ මාදෝයාගේ දඩේම පටන්ගෙන මිනිස්සු ගුල්ලට බයේ පණ බේරගෙන දුවනවා වගේ තමයි මාදෝ එනකොට ගුල්ලා. මාදෝ ගුල්ලව හොයාගෙන ඒ අයගෙන් ප්‍රශ්න කරනවා සාක්ෂි විදියට ජේසන්ගෙන් ගත්තු වර උපකරණය එක මොකක්ද කියලා. අනිත් පැත්තට මැනේජර් ටෝකා එක්ක කනකිව යවනවා එයාට විස්මූණක් හදන්න මිනුම් දෙන්න. ඌට කියලා කෙනෙක් තමයි මේ විස්මූණු හදන්නේ. එයාට මිනුම් දීලා එන අතරදී කනකි ටෝකගෙන් අහනවා ඇයි අපි මේ විදිහේ විස්මූණක් හදන්නේ කියලා. මේක ඇහුණු ගමන් අම්බානිට කේන්ති යන ටෝකා කනකිගේ ඇඟට කේන්තියෙන් කඩාගෙන පැනලා අහනවා තමුසෙතකොට ගිහින් මිනුම් දුන්නේ විස්මූණ හදන්නේ ඇයි කියලාවත් දන්නේ නැතුවද කියලා. මේ වෙනකොට 20 වෙනි වීදියේ CCG එකේ අවධානයට ලක් වෙලා ඉවරයි. ඒක ප්‍රතිඵලයේ විදියට තමයි මාදු සහ ආමෝන් 20 වෙනි වීදියට ආවේ. ගුල්ලව හන්ට් කරන අයට අහුනොත් එයාලගෙන් තමන්ගේ අනන්‍යතාවය හංග ගන්න ඕනේ නිසා තමයි මේ වගේ විශේෂ ආවේනික විස්මූණක් තමන්ටම කියලා හදෝගන්නේ. තවත් ගුල්ල දෙන්නෙක් එන තැනට එන මාදෝනුයි ආමුනුයි ගුල්ල දෙන්නෙක්ට පාර දීලා ප්‍රශ්න කරලා ඒ අයගෙනුත් තමන්ට ඕන පිළිතුරු නොලැබුණාම මෙතනින් යනවා. මේ ගුල්ල දෙන්නගෙන් එක්කෙනෙක් නම් මෙතනදිම මැරලා ගියත් තව එක්කෙනෙක් පණ පිටින් ඉතිරි වෙනවා. අනිත් පැත්තට අන්තේකු වලදී කනකට උමනා වෙනවා හිනමි එක්ක කතා කරන්න. හැබැයි ඉතින් කනකේ හිනමිව හම්බ වෙන්නේ යන්නේ පෙරදි වෙලාවක. හිනමි කෑම ගමන් ඉන්නේ මේක දකින කනකේ අම්බානකට බය වෙනවා. මොකද ඉතින් හිනමි කියන්නේ ගුල් කෙනෙක්. ගුල්ලට කන්න පුළුවන් මිනිමස්. ආයිත් ටික වෙලාවකට පස්සේ කෝපියකකොත් අරගෙන ආයිත් හිනමි ළඟට ගිහින් කලින් වුණු දෙයට හිනමිගෙන් සමාව ගන්න කනකි. හිනමි එක්ක ටිකක් කතා බහ කරනවා. මේ වෙලාවේදී කනකි දැනගන්නවා එයා වගේම මේ හිනමිත් පොත් කියවන්න ආසයි කියලා. ඒත් ඉතින් ගුල් කෙනෙක් නිසා හිනමිට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. ඒ නිසා එයා තාමත් ලොකුවට බර වචන කියවන්න දන්නේ නැහැලු. ඉතින් කනකි හිනමිට පොරොන්දු වෙනවා අද ඉඳලා දිගටම හිනමිට බර වචන වගේ දේවල් කියලා දෙන්න උගන්වන්නම් කියලා. ඉතින් මේකෙන් හිනමී කනකි අයියේ නංගී වගේ යලන් වෙද්දී මේ පැත්තට මාදගෙනුයි ආමෝන්ගෙනුයි බේරුණු අර ගුල් වෙනත් ගුල් කෙනෙක් හොයාගෙන යනවා. දැන් ඔයාලා කල්පනා කරනව ඇතිනේ මාදුට වැරදිලා මෙයාව අතහැරුණා කියලා. අපෝ නෑ මාදු ඉතලම තමයි මේ ගුල්ට ජීවත් වෙන්න ඉඩ දුන්නේ. මොකද මේ මාදු කොච්චර බුද්ධිමත්ද කියනවනම් එයා දැනගෙන ඉඳියා. එක ගුල් කෙනෙක්ව අතහැරියොත් එයා අනිවාර්යයෙන්ම තවත් කෙනෙක්ව හොයාගෙන යයි කියලා. ඉතින් මාදු මේ වෙනකොටත් මේ ගුල්ගේ පස්සෙන් ඇවිල්ලා මෙතනට ඇවිල්ලත් අද එපිසෝඩ් එකේ අවසානයේදී අපිට පෙන්නනවා නිල් පාට කොණ්ඩයක් තියෙන ටිකක් අමුතු කෙනෙක්. මං හිතන විදිහට මේ ගුල් කෙනෙක් අන්තේකු වලට එනවා. මෙතනින් අද එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe නොකරපු කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම ටෝකියෝ ගෝල් ඇනිමේ එක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. හැමෝටම සුබ දවසක්.